ඔය කෙල්ලෝ එහෙම පිළිවෙලක් නැහැ උන්ගේ. පිරිමිලා සමහරවිට කාමරේ සීට් එක උසර බැලුවම මේ ගැරඩියකුත් ඉන්නවනේ. මේසේ ක්ලීන් එකට තියන් ඉන්න. කෙල්ලෝ වගේ නෙමෙයි. කෙල්ලෝ එහෙමනේ පිළිවෙලක්. එහෙම නැද්ද? ඵලයන් යන්නේ. එහෙම තමයි කෙල්ලෝ. ඒ වුණාට ගෙදර ගිහලා බලන කාමරේ. දැන් අපි නංගි කෙනෙක් ඉන්නවා ගෙදර හොඳේ. මේ අත්දැකීමෙන් කියන්නේ දැකලා තියෙන නේද? මොකොත් නෑ. සමහරවිට කාමරේ සීට් එක උසර බැලුවම මේ ගැරඩියකුත් ඉන්නවනේ. ඒ වගේ නිකන්. හරි. බලන්නකෝ ආමි. යාළුවෙක් මගේ. මාත් එක්ක කාමරේ ඉන්නේ මගේ සගයා. මේ ගැරඩි යාළුවා. එහෙමයි මුන්ගේ පිළිවෙල. හරිද? එඳ පොඩ්ඩක් එහෙම කළාම තුඹසක් බැඳලා. වේයෝ තුඹසක්. ඔය කෙල්ලෝ එහෙම පිළිවෙලක් නැහැ උන්ගේ. පිරිමි ළමයි එහෙම නෙමෙයි. පිරිමි ළමයින්ගේ කාමර හරි නීට්. හරිද? පොත් මේසේ ක්ලීන් එකට තියන් ඉන්නවා. ඒ කියන්නේ පොත් මොකුත් නැහැ නේ උට වැඩි. දෙකක් හෝ තුනක් වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒක එච්චරමයි ඉතින් මේස උඩ තියෙන්නේ. එවනේ පිරිමි ළමයි ඇත්තටම හරි පිළිවෙලයි. ගිහිල්ලා බලන්න පිරිමි ළමයිගේ ගෙදරකට. මොකද පිරිමි ළමයෙක් හරි පිළිවෙල ජීවත් වෙන ජීවියෙක්. කෙල්ලෝ වගේ නෙමෙයි. කෙල්ලෝ එවනේ පිළිවෙලක් නේ. දැන් මේ අකුරු පහ